හරි. පළවෙනි පිටුව පෙරට ගන්න. මොකක්ද තියෙන්නේ පළවෙනියටම? කියවන්න බලන්න. 清質日本語 කියෝෂිත්සුනෝ නිහොංගෝ. කියෝෂිත්සුනෝ නිහොංගෝ කියන්නේ මොකද්ද? කියෝෂිත්සු කියලා කියනවා අපි පන්ති කාමරයට. එතකොට නෝ නිපාතේ දාලා තියෙනවා. නිහොංගෝ කියලා කියනවා ජපන් භාෂාවට. එතකොට මොකද්ද මේකේ තේරුම වෙන්නේ? アンティカ පන්ති කාමරයේ ජපන් ジャパン භාෂාව. ඒ කියන්නේ ළමයි පන්ති කාමරයේදී භාවිතා කරන ජපන් භාෂාව කියන තේරුම තමයි එන්නේ. පැහැදිලිද? දැන් අපි ඉගෙන ගන්නේ සාමාන්‍යයෙන් ජැපනීස් ක්ලාස් එකක භාවිතා කරන ජැපනීස් common Japanese phrases. බලන්න. පළවෙනි එක කියවන්න බලන්න මොකද්ද තියෙන්නේ මේ? 出席を取ります。え චුස්සෙකියෝ තොරිමස්. චුස්සෙකියෝ තොරිමස් කියලා කියන්නේ attendance ලකුණු කරනවට. නම් ලකුණු කරන්නේ අපි ඉස්කෝලවල මතකද ඉස්කෝලවල නම් ලකුණු කරා අන්න ඒකට තමයි attendance ගන්නවට තමයි චුස්සෙකියෝ තොරිමස් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ බලන්න දැන් මෙතන ටීචර් කෙනෙක් ඉන්නවා. එයා දැන් නම් ටික ලකුණු කරන්න තමයි ගන්නෙ. බලන්න. තොන්සන්. ඊට පස්සේ කියනවා මරුෂියාසන්. දැන් ළමයින්ගේ නම් තමයි මේ කියන්නේ. බලන්න ඊට පස්සේ මොකද්ද මෙයා කියන්නේ? මෙයා කියනවා හයි කියලා කියන. මෙයත් හයි කියලා කියනවා. මොකද්ද හයි කියන එකේ මීනින් එක එතකොට? ඉන්නවා කියලා නේද කියන්නේ. දැන් ටීචර් නම් ලකුණු කරනවා. චුස්සෙකියෝ තොරිමස් ඇටෙන්ඩන්ස් ගන්නවා. ඊට පස්සේ ටීචර් ළමයි දෙන්නගේ නම් කියනවා. තොන්සන් මරුෂියාසන් කියලා කියනවා. එතකොට එයාලා නම කියද්දි හයි කියලා කියනවා. පැහැදිලිද? はい。හ්ම්. හරි. දැන් ලිස්නින් අපිට මේකත් එක්ක ලිස්නින් එකකුත් තියෙනවා. බලන්න ලිස්නින් එකත් අහන්න. 出席を取ります。トヨンさん。はい。マルシアさん。はい。මේ ඇහුණා නේද ළමයි? お先生。 හරි. දැන් මේ ලිස්නින් හොඳට කනට හුරු කරගන්න ඕනේ. පැහැදිලිද? මේවා අහලා අහලා කනට පුරුදු කරගන්න ඕනේ. දැන් කියන්න ශුස්සෙකියෝ තොරිමස් කිව්වේ මොකද්ද? attendance ලකුණු. ඇටෙන්ඩන්ස් ගන්නවා. හරි. දැන් මේවා මේ විදිහට පාඩම් කරගන්න ඕනේ. බලන්න. ඊට පස්සේ කියනවා හජිමේ මෂෝ. හජිමේ මෂෝ කියලා කියනවා ළමයි පටන් ගමු කියද්දි. දැන් ටීචර් ක්ලාස් එක පටන් ගන්න යන්නේ. ඒතකොට ටීචර් කියනවා හජිමේ මෂෝ. ඊට පස්සේ යසුමි මෂෝ. කියන්න හැමෝම 休みましょう。 යසුමි මෂෝ. කෝ දැන් අනුත්තර විතද ක්ලාස් එකේ ඉන්නේ අනිත් අය කෝ? හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ? 終わりましょう。 ඕවාරි මෂෝ. හජිමේ මෂෝ කියලා කියනවා පටන් ගමු කියද්දි. ඊට පස්සේ යසුමි මෂෝ කියලා කියනවා අපි විවේකයක් ගමු කියලා කියද්දි. බ්‍රේක් එකක් ගමු කියලා කියන්නේ. දැන් ටීචර් ක්ලාස් එක චුට්ටක් කරලා ළමයින්ට කියනවා පොඩි බ්‍රේක් එකක් ගමු කියලා. එතකොට මොකද්ද කියන්නේ? යසුමි මෂෝ කියලා. ඊට පස්සේ පාඩම ඉවර කරාට පස්සේ කියනවා ඕවාරි මෂෝ. මොකද්ද? 終わりましょう。 ඕවාරි මෂෝ. හරි. ඊට පස්සේ බලන්න මේ වර්ඩ්ස් ටික එහා පැත්තේ තියෙන. පළවෙනි එක 中 මොකද්ද? 中級 ජුග්යෝ. අපි 中 ජුග්යෝ කියලා කියනවා ළමයි ලෙසන් එකට. පාඩමට තමයි ජුග්යෝ කියලා කියන්නේ. ඊට පස්සේ යසුමි ජිකන්. යසුමි ජිකන් කියලා කියනවා විවේක වේලාවට. විවේක වේලාවට. ඕන්න දැන් පොඩි බ්‍රේක් එකක් අරගෙන ඊට පස්සේ අය ජුග්යෝ එක. අය පාඩම තමයි කරන්නේ ක්ලාස් එක.
සාමාන්‍යයෙන් ජුග්යෝ කියලා කියන්නේ ළමයි පාඩමට. දැන් අය පාඩම කරගෙන යනවා. ඊට පස්සේ අය බ්‍රේක් එකක් ගන්නවා. එකට කියනවා යසුමි ජිකන් කියලා. ඊට පස්සේ අය ජුග්යෝ. එතකොට මට කියන්නේ ජුග්යෝ කියන්නේ මොකද්ද? පාඩමට පාඩම හ්ම්. පාඩම පාඩම. ඊට පස්සේ යසුමි ජිකන් බ්‍රේක් එක බ්‍රේක් එක. බ්‍රේක් නිමාඩු විවේක වෙලාව. දැන් ක්ලාස් එක පටන් ගත්ත කියනවා හජිමේ මෂෝ. ඊට පස්සේ යසුමි මෂෝ. ඊට පස්සේ වාරිමාෂෝ ඔවරි මෂෝ. ඉවර කරමු. බලන්න ඒකෙත් මේ ලිස්ටින් තියෙනවා. හොඳට අහගන්න. දැන් මේ ජපනීස් හත්සුන් ප්‍රොනවුන්සේෂන් හොඳට කනට හුරු කරගන්න ළමයි දැම්ම ඉඳලම. අපි කතා කරන විදියට නෙවෙයි මෙයාලගේ ප්‍රොනවුන්සේෂන් වෙනස්නේ. 始めましょう。休みましょう。終わりましょう。始めましょう。休みましょう。終わりましょう。 හරි. අයිසරයක් කියන්නේ හජිමේ මෂෝ කියන්නේ මොකද්ද? කො හැමෝම කියන්නේ? පටන් ගමු. පටන් ගමු. ඊට පස්සේ යසුමි මෂෝ විවේක ගමු. විවේක ගමු. ඔවාරි මෂෝ අවසන් කරමු. අවසන් කරමු. හරි. ඊට පස්සේ තියෙනවා හයි ඊයේ කියලා. අපි හයි කියන්නේ මොකේද ළමයි? හයි කියලා කියන්නේ? ඔව්. ඔව්. යස් කියන තේරුමටනේ. ඊයේ කියන්නේ නැහැ. නෑ නැහැ. දැන් ටීචර් මොකක් හරි වැඩක් දීලා ළමයින්ට. ළමයින්ගෙන් අහනවා දෙකිමස්තකා කියලා අහනවා. මොකද්ද? කියන හැමෝම දෙකිමස්තකා කියලා කියන්නේ ඉවරද කියලා අහනවා. ඊට පස්සේ ඉවරයි නම් මොකද්ද කියන්නේ? හයි හයි. හයි. ඔව්. එතකොට ඉවර නැත්තම් තාම මේ වැඩේ කරන ගමන් ඉන්නේ. මොකද කියන්නේ? ඊයේ මදා දෙස්. කියන්න ඊයේ මදා දෙස් ඊයේ මදා දෙස්. තාම නැහැ කියන තේරුම තමයි ඊයේ මදා දෙස් කියලා කියන්නේ. ඔයාලා දැන් මං කියලා දෙන අතරේ ලියා ගන්නව නේද? ඔව් සෙන්සි හරි. ස්පීඩ් වැඩිද? නෑ හරි. ඒකෙත් අහන්න ලිස්නින් එක. できましたか？はい。いいえ、まだです。できましたか？はい。いいえ、まだです。できましたか？はい。いいえ、まだです。 හරි. දැන් දෙකිමස්තකා කියන්නේ මොකේද? ඉවරද කියලා නේද අහන්නේ. එතකොට ඉවර නම් හයි. ඉවර හරි. නැත්තම් ඒ මදා දෙස් ඊයේ මදා දෙස්. දැන් මං ඉස්සරහට වැඩ දෙද්දී මේවා භාවිතා කරන්න ඕනේ. මම සිංහලෙන් අහන්නේ නැහැ. මං ජපනීස් වලින් තමයි අහන්නේ. එතකොට කවුරුත් සිංහලෙන් උත්තර දෙන්න බෑ. දැන් දන්නවනේ උත්තර දෙන විදිය. හරි. ඊට පස්සේ බලන්න. කියන්න බලන්න හැමෝම. තේ කුදාසයි කීතේ කුදසයි. අපි කීතේ කුදසයි කියලා කියනවා කරුණාකර ඇහුම්කම් දෙන්න. මොකද්ද දැන් බලන්න මේ ටීචර් මොකක් හරි ලිස්නින් එකක් දාලා කියනවා ළමයාට ඇහුම්කම් දෙන්න කියලා. දැන් මාත් ඊළඟ දවසේ ඉඳන් ලිස්නින් එක දාලා මාත් කියන්නේ මොකද? කීතේ කුදසයි. මොකද ඒතර කීතේ කුදසයි කියන්නේ? ඇහුම්කන් දෙන්න ඇහුම්කම් දෙන්න කරුණාකර. ඊට පස්සේ එක මොකද්ද? ඉත්තේ කුදාසයි ඉත්තේ කුදසයි. මොකද ඉත්තේ කුදසයි කියන්නේ?
කියන්න කරුණා කරලා. කියන්න කරුණා කර. දැන් ටීචර් මොකක් හරි කියනවා මේ බලන්න. පික්චර්ස් ටික බලන්න ටීචර් මොන හරි කියනවා ළමයාට. මේ ළමයා මොන හරි කියනවානේ. ඒතකොට ටීචර් කියනවා ඉත්තේ කුදසයි. කියන්න කරුණා කර. ඉත්තේ කුදසයි. කියන්න කරුණා කර. ඊට පස්සේ බලන්න. මිතේ කුදසයි. රසයි. මිතේ කුදසයි. මිතේ කුදසයි කියලා කියනවා කරුණාකර බලන්න. මේ බලන්න. බ්ලැක් බෝඩ් එකේ මොන හරි දාලා ටීචර් කියනවා මිතේ කුදසයි කියලා. සෙන්සේ කියනවා මිතේ කුදසයි. කරුණාකර බලන්න. ඊට පස්සේ කියන්න බලන්න. සම්ページ を見てください. සන් පේජි. සන් කියන්නේ මොකේද ළමයි? 3. තුන. පේජි. පිටුව. 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 පේජ් එක. එතකොට සන් පේජි ඕ මිතේ කුදසයි. දැන් මිතේ කුදසයි කියන එක දන්නවා. එතකොට මොකද? තුන්වෙනි පිටුව බලන්න කරුණා කර. දැන් සෙන්සේ කියනවා පොතේ තුන්වෙනි පිටුව බලන්න කරුණා කර. කොහොමද කියන්නේ? සන් සම් පේජි ඕ මිතේ කුදසයි. එතකොට අපිට මේ තුන කියන තැනට මොකක් හරි ඉලක්කමක් දාලා කියන්න පුළුවන් නේද අදාළ පිටුවේ අංකේ. දැන් කියන්න පස්වෙනි පිටුව බලන්න කරුණා කර. කොහොමද කියන්නේ? 5 ページ を見てください. ඔව්. එතකොට ගෝ පේජියෝ මිතේ කුදසයි. එතකොට පේජි කියන්නේ පේජ් එක පිටුව, මිතේ කුදසයි කියන්නේ බලන්න කරුණා කර. හරි. ඊළඟ එක කියන්න. ペアで話してください. පෙයා දේ හනස්තේ කුදසයි. පෙයා කියලා කියන්නේ මොකද්ද? පෙයා. යුගලය නේද? පෙයා එකක් කියලා කියන්නේ අපි ඉංග්‍රීසි වලින් යුගලය. එතකොට පෙයා දෙහනස්තේ කුදසයි. යුගල විදිහට කතා කරන්න කරුණා කර. අපි කියන්නේ දෙන්න කතා කරන්න කියලා. අන්න ඒක තමයි. පෙයා දේ හනස්තේ කුදසයි. කියවන්න හැමෝම. ペアで හනස්දේ කුදසයි. දෙන්න කතා කරන්න කරුණා කර. දැන් මොකක් හරි සෙන්සර් ටොපික් එකක් දෙනවා ළමයින්ට මේක ගැන කතා කරන්න කියලා. මේක ගැන ඔයාලා දෙන්න ඔයාලගේ අයිඩියාස් කතා කරගන්න කියලා. එතකොට සෙන්සර් කියනවා පෙයා දෙ හනස්තේ කුදසයි කියලා කියනවා. කියන්නේ දෙන්න යුගල විදියට කතා කරන්න කරුණා කර කියලා තමයි කියන්නේ. හරි. F කියවන්න. යොන්දේ කුදසයි. යොන්දේ කුදසයි. යොන්දේ කුදසයි කියන්නේ මොකද්ද? කියවන්න කරුණා කර. මොකද්ද? කියවන්න කරුණා කර. කරුණා කර. දැන් මොකක් හරි පාඩමක් දීලා සෙන්සේ කියනවා දැන් ওই පිටුව කියවන්න කරුණා කර. එතකොට මොකද්ද කියන්නේ? යොන්දේ යොන්දේ කුදසයි. කුදසයි. යොන්දේ කුදසයි. ඊට පස්සේ එක කියන්න. 書いてください. කුදසයි. කයිතේ කුදසයි. මොකද කයිතේ කුදසයි කියන්නේ? කියන්න කරුණා කර. යන්න කරුණා කර. ලියන්න කරුණා කර. දැන් සෙන්සේ කියනවා හරි. හිරගන අකුරු ටික ලියන්න කියලා. එතකොට මොකද්ද කියන්නේ? කයිතේ කුදසයි. ලියන්න කරුණා කර. ලියන්න කරුණා කර. ඊට පස්සේ මොකද H? 見せてくださ ඉසත い. කුදසයි. මිසෙතේ කුදසයි. මිසෙතේ කුදසයි කියන්නේ මොකද්ද? පෙන්න කරුණා පෙන් පෙන් කරුණා කර පෙන්වන්න නැත්නම් පෙන්වන්න. පෙන්වන්න කරුණා කර. දැන් සෙන්සි මොකක් හරි වැඩක් දීලා වාක්‍ය ලියන්න දෙනවා. ඊට පස්සේ සෙන්සි කියනවා මිසෙතේ කුදසයි. පෙන්වන්න කරුණා කරුණා කර කර. පෙන්වන්න.
හ්ම්. ඊට පස්සේ මොකද්ද? කිතේ කුදසයි. කිතේ කුදාසයි. කුදසයි. කිතේ කුදසයි. කිතේ කුදසයි කියන්නේ මොකද්ද? එන් හ්ම්. එන්න. එන්න කරුණාකර එන්න. කරුණාකර. ටීචර් කියනවානේ දැන් මෙතන ඉස්සරහ පෙන්නලා කියනවා එන්න කරුණාකර. එතකොට එන්න කරුණාකර කියද්දී අපි මොකද්ද කියන්නේ? කිතේ කුද. හිතේ කුදසයි. දැන් ඔක්කොම අය මේකේ මීනින් ටික ලියාගත්තද? ඔව්. හරි. හිතේ සෙන්සි කුදසයි. PDF එක දාන්න. මොකද්ද? සෙන්සි PDF එක දාන්න මට. හරියට දාන්න. කීතේ කුදසයි. 聞いてください。言ってください。見てください。3ページを見てください。ペアで話してください。読んでください。書いてください。見せてください。来てください。 හරිද? ඒ ටික තේරුණාද? හයි සෙන්සි. හරි. ඊට පස්සේ බලන්න. කියවන්න බලන්න ඊට පස්සේ එක. සෙන්සේ සුමනෝකා ශිපුමොනොගා අරිමස්. සෙන්සේ සුමනෝගා ශිත්සුමෝන් ගාරිමස් ශිපුමොනොගා අරිමස්. ටීචර් ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයාලට මම උගන්වන්නේදි මොන හරි තේරෙන්නේ නැහැ. එතකොට ඔයාලා මගෙන් කොහොමද කියන්නේ ඒක ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා කියලා? සෙන්සේ සෙන්සේ කිත්සුමොනොගා අරිමස්. සෙන්සේ ශිත්සුමෝන් ගා අරිමස්. ටීචර් ප්‍රශ්නයක් තියෙනවා. ඊට පස්සේ සුමිමසෙන් සොයිරිනේ ඉතෙමු කොරිනේ ඉතමෝ ඉ දෙස්කා. すみません。トイレに行ってもいいですか? Excuse me. May I go to the toilet කියලා අපි පොඩි කාලේ කියන්නේ. අන්න ඒක තමයි. මම වැසිකිළියට යන්නද? මම වැසිකිළියට ගියාට කමක් නැද්ද? එපා එතකොට සමන්. ඔයාලට මොකද්ද? හරි. එතකොට දැන් ඔයාලට වොෂ්රූම් එහෙම යන්න ඕන නම් ඔයාලා මොකද්ද කියන්න ඕනේ? すみません。トイレに行ってもいいいいですですか? すみません. トイレに行ってもいいですか? දැන් ළමයි මේ phrases මෙහෙම්මම කටපාඩම් කරගන්න. හරි. මේ දැන් JFT exam එකට හරි මේ රූප දීලා කියනවනේ. රූප දීලා තෝරන්න කියනවා. යටින් දීලා. එතකොට දැන් මේ වගේ රූපයක් දැන් හිතන්න මේ වගේ තියෙන රූප හොඳට ඔලුවට ගන්න. දැන් මේ වගේ රූපයක් දීලා කියන්න පුළුවන් මේ අදාළ පිළිතුර තෝරන්න කියලා. දැන් මේ මොකද්ද කියන්නේ? මේ පින්තූරේ. මේ උඩ එකේ. දැන් මේක දීලා කිව්වොත් මොකද්ද මේකේ උත්තරේ? දැන් යටින් දෙනවා උත්තර ටික. කීතේ කිතේ කුදසයි, මිසෙතේ කුදසයි, කයිතේ කුදසයි. මොකක්ද ආන්සර් එක? 来てください。 කීතේ කුදසයි. එතකොට මේ පික්චර් එක හොඳට බලලා ආන්සර් එක ආන්සර් එක තෝරන්න ඕනේ. පැහැදිලිද? お හ්ම්. දැන් ඒ ටික තේරුණාද? අපැහැදිලි දැනක් තිබ්බද? කියන්න. තේරුණාද හැමෝටම? chat එකට හරි දාන්න තේරුණා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා? はい。 හරි. දැන් පළවෙනි පාඩම පටන් ගමු. බලන්න. කියන්න බලන්න ටොපික් එක හැමෝම. おはようございます。 හ්ම්.
ඔහායෝ ගොසයිමස්. මොකක්ද ඔහායෝ ගොසයිමස් කියන්නේ? සුබ උදෑසන. උදෑසන. good morning. සුබ උදෑසන. දැන් බලන්න ප්‍රශ්නයක් අහනවා මේකේ. පාඩම් පටන් ගන්න කලින් ප්‍රශ්නයක් ඔයාලගෙන් අහන්න. අනතන බොගොදෙවා හිතෝනි අත්ත තොකියා. වකරෙරු තොකි දොන්න අයිසත්සුවෝ ශිමස්කා. ජිකන්යා අයිතෙනියොත්තේ චිගයි මස්කා. ඒ කියන්නේ ඔයාලගේ මව් භාෂාවේදී පුද්ගලයෙක් හමු වෙද්දී නැත්තම් වෙන් වෙලා යද්දී මොන වගේ ආචාර කිරීමද භාවිතා කරන්නේ? වේලාව සහ පුද්ගලයා අනුව ඒක වෙනස් වෙනවද කියලා ඔයාලෙන් ප්‍රශ්නයක් අහනවා. කියන්න බලන්න. දැන් අපේ මව් භාෂාවට අනුව මිනිස්සෙක්ව හම්බෙද්දී වෙන් වෙලා යද්දී මොන වගේ අයිසත් සුදාචාර කිරීමද අපි භාවිතා කරන්නේ? පරිස්සමෙන් ගිහින් එන්න කියනවා. බයි බයි. ඉස්සරලාම හම්බෙද්දී මොකද කියන්නේ අපි? වෙලාව අනුවද? ඔව්. වේලාව අනුවත් වෙනස් වෙනවනේ නේද අයිසත්සු ටික? මම good morning කියනවා. එතකොට වෙන් වෙලා යද්දී පරිස්සමෙන් ගිහින් එන්න කිව්ස් ගුඩ් කෙටේ. බයි කියලා කියනවා. එතකොට ඒවා ජිකන්යා අයිතනියොත් චිගයි මස්කා. වේලාව සහ අනිත් කෙනා අනුව අයිසත්සු වෙනස් වෙනවද? වෙනස් වෙනවනේ. මොකද ඔව්. එක එක වෙලාවලට කියන්නේ අපි එක එක ආචාර කිරීමනේ. අනික අයිතේ පාර්ට්නර්ට අනුවත් අපි අයිසත්සු කරන විදිය වෙනස් වෙනව නේද දැන්? යාළුවෙක් අතරේ අපිට කියන්න පුළුවන් ඔහායෝ කියලා. හැබැයි අපිට වඩා උසස් කෙනෙක්ට ඔහායෝ කියලා කියන්න පුළුවන්ද? බෑ. බෑ. එතකොට අපි ඔහායෝ ගොසයිමස් කියලාම කියන්න ඕනේ නේ. හරි. ඒක තමයි ප්‍රශ්නෙන් අහන්නේ. නිකන් ඒ ඔයාලගේ නිකන් ප්‍රශ්නයක් අහන්නේ පාඩම පටන් ගන්න කලින්. හරි. දැන් කියන්න. මොකද්ද? පළවෙනි එක කියවන්න හැමෝම. ඔහායෝ කොන්නිචිවා. ගොසයි. නෑ කොන්නිචිවා. නෙමික. කොන්නිචිවා. මොකද්ද කොන්නිචිවා කියන්නේ? සුබ සුබ දහවල. සුබ දවසක් නැත්නම් සුබ දහවලක් කියන්නේ නේ. බලන්න දැන් ඔයාලට මේ ෆස්ට් ලෙසන් එකේ පළවෙනි කොටස ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙනවලු හිතෝනි අත්තතොකි අයිසත්සුව සුරු කොතොග දෙකිරු. මිනිස්සෙක්ව හමු වන විට ආචාර කිරීම කරන්න පුළුවන් වෙනවලු ඔයාලට මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ. ඉස්සරලාම දැන් මිනිස්සෙක්ව හම්බෙද්දී කොහොමද ආචාර කිරීම කරන්න කියලා ආචාර කිරීම කරන්න පුළුවන් වෙනවලු ඔයාලට මේ ලෙසන් එක ඉගෙන ගත්තට පස්සේ. ඊට පස්සේ කියනවා කයිව ඕ කිකිමෂෝ. මොකද කයිව ඕ කිකිමෂෝ කියන්නේ? දෙබස් එක. දෙබස් වලට ඇහුම්කම් දෙමු. දැන් මේ පල්ලෙහා තියෙන දෙබස් වල කියනවා හිතෝනි අත්ත තොකිනි අයිසත්සෝ ශිතේමස්. මිනිස්සෙක්ව හම්බෙනකොට මෙයාලා අයිසත්සු ආචාර කිරීම කරමින් ඉන්නවා කියලා කියනවා. බලමු දැන් මේ ලිස්නින් වල මොනවද මෙයාලා කියන්නේ කියලා. මොකද ඒ රූපෙත් ළඟ තියෙන මොකද්ද? ඔහායෝ ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. මොකද ඔහායෝ ගොසයිමස් කියන්නේ? සුබ good උදෑසන. සුබ උදෑසන. ඊට පස්සේ කොන්නිචිවා. කොන්නිචිවා. සුබ දවසක් නැත්නම් සුබ දහවලක්. වල කොන්බන්වා. සන්දෑවා. සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. දැන් මේ තුන් දෙනා ආචාර කිරීම කරමින් ඉන්නවා කියලා තමයි මේ මෙතන දාලා තියෙන්නේ. හිතෝනි අත්තතොකිනි අයිසත්සෝ ශිතේමස්. දැන් බලන්න. මේ ටික අහන්න බලන්න.おはようございます。おはよう。こんにちは。こんばんは。おはようございます。おはよう。
A、こんにちは。C、こんばんは。 හරි. ඒ ටික තේරුණාද කියන්න? ඔව්. දැන් උදෑසන කෙනෙක් හම්බෙද්දී අපි මොකද කියන්නේ? ඔහායෝ ගොසයිමස්. සාමාන්‍යයෙන් 11න් පස්සේ වගේ කෙනෙක් හම්බුනහම 違う。 කොනිචිවා. ඊට පස්සේ හවස こんばんは。 කොන්බන්වා. හරි. දැන් මම කියනවා දෙවෙනි එකේ අපිට පොඩි ඇක්ටිවිටි එකක් කරන්න තියෙනවා. දැන් අපි තමයි ඒක කරන්නේ. ඉච්චි යොන්දෙවා දොන්න අයිසත්සු ඕ ශිතෙයිමස්කා. ඉච්චි නෝ ඒසී කරා එරබි මෂෝ. දැන් මෙන්න මේ රූප හතරක් තියෙනවා පේනව නේද? මේ ඔව්. රූප හතරේ දොන්න අයිසත්සුෝ ශිතෙයිමස්කා. මෙයාලා මොන වගේ ආචාර කිරීමද කරමින් ඉන්නේ? ඒසී කරා එරබි මෂෝ. මොන වගේද තෝරන්න කියන්නේ? මේ A B C කියලා තියෙන්නේ මේ කලින් පිටුවේ. අන්න ඒ තුනෙන් තෝරන්න කියලා කියනවා. පැහැදිලිද මං කියපු දේ? ඔව්. හරි. බලන්න පළවෙනි රූපේ. එයා කොහොමද එයාලා දෙන්න ආචාර කරමින් ඉන්නේ කියලා. A B C වලින් මොකද්ද කියලා තමයි තෝරන්න තියෙන්නේ. 1、こんにちは。ああ、こんにちは。 මොකද්ද එයාලා කිව්වේ? සුබ Yeah. දවසක්. එතකොට A B C වලින් මොකක්ද ආන්සර් එක? B. D. B. ඊට පස්සේ බලන්න අනිත් එක. 2、おはようございます。おはようございます。 මොකද්ද කිව්වේ? おはよう Subuda. ございます。උදෑසන. මොකද A B C වලින්? A. 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 3、こんばんは。あ、こんばんは。 මොකද්ද කිව්වේ? こんばんは。 මොකද A B C වලින්? C. 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 3、4、おはよう。おはよう。 මොකද්ද කිව්වේ? おはようございます。සුබ උදෑසන. ගොසයිමස් කියලා කිව්වේ නෑනේ. ඔහායෝ කියලානේ කිව්වේ. O. එතකොට මොකද A B C වලින්? A. 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 ඊට පස්සේ කියනවා に4の会話をもう一度聞きましょう。おはようございますと、おはようはどちらが丁寧だと思いますか? දැන් මේ කයිවා එක දෙබස අයසරයක් අහන්නලු. අහලා ඔහායෝ ගොසයිමස් කියන එකයි ඔහායෝ කියන එකයි අතරින් මොකද්ද වැඩියම polite ආචාරශීලී වෙන්නේ කියලා ආචාර මේ දෙක අතරින් මොකද්ද ආචාරශීලී වෙන්නේ කියලා ඔයාලා මොකද හිතන්නේ කියලා අහනවා. ඒ කියන්නේ මේ දෙකෙන් මොකද්ද ආචාරශීලී කියලා ඔයාලා මොකද්ද හිතන්නේ? ඔහායෝ ගොසයිමස් එකද? ඔහායෝ එකද? おはようございます。 දැන් මත් උත්තරේ දන්නවනේ. ඔහායෝ ගොසයිමස් කියන එක තමයි ආචාරශීලී නේද? ඔහායෝ කියන්නේ අපි යාළුවෙක් අතරේ. හරි. ඊට පස්සේ බලන්න හිතෝනි අත්තතොකිනි අයිසත්සුෝ ශිමෂෝ. කවුරු හරි පුද්ගලයෙක්ව හමු වුණ වෙලාවට අයිසත්සු ආචාර කිරීම කරමු කියලා කියනවා. බලන්න මේක. කියවන්න බලන්න මේ මොකද්ද? おはよう、朝、ね。 ඔව්. 朝の挨拶。朝の挨拶。 අසනෝ අයිසත්සු.
අස කියලා කියන්නේ උදෑසන. අයිසත්සු කියන්නේ ආචාර කිරීම. එතකොට අසනෝ අයිසත්සු කියලා කියන්නේ උදෑසන ආචාර කිරීම. බලන්න උදෑසන කොහොමද ආචාර කිරීම? පළවෙනි එක මොකද්ද? おはようございます。 ඔහායෝ ගොසයිමස්. දෙවෙනි එක おはよ ඔහායෝ. දැන් මේ පැත්තේ තියෙන්නේ මේ ආන්සර් එක රිප්ලයි එක දෙන විදියනේ. ඔහායෝ ගොසයිමස් කිව්වට පස්සේ කොහොමද රිප්ලයි එක දෙන්න ඕනේ? う。おはようございます。 නැත්තම් ඔහායෝ. දැන් මේ තියෙන්නේ එක්කෙනෙක් කියන එක මේ පැත්තේ තියෙන්නේ අනිත් කෙනා උත්තර දෙන එක. පැහැදිලිද? お හ්ම්. ඊට පස්සේ දෙවෙනි එක කියවන්න. දැන් කෝ 昼 හැමෝම මේ කියවන්න පුරුදු වෙන්න හැමෝම වැරදි හරි. つ හිරුණු こん හිරුණෝ අයිසත්සු. හිරුණෝ අයිසත්සු කියලා කියන්නේ දහවල් ආචාර කිරීම. හිරු කියනවා අපි දහවල්. දහවල් ආචාර කිරීම. කියන්න බලන්න දහවල් කොහොමද ආචාර කිරීම කරන්නේ දහවල් කාලේදී? は කොන්නිචි はこんにちは。 කොන්නිච්චිවා. ඊට පස්සේ මේ පැත්තෙන් කියනවා දැන් කෙනෙක් කොන්නිච්චිවා කියද්දී අනිත් පැත්තෙන් මොකද කියන්නේ? こんにちは。 කොන්නිච්චිවා. ඊට පස්සේ 夜の挨拶、 යොරුනෝ අයිසත්සු. こん මොකද ばんは。 යොරුනෝ අයිසත්සු කියන්නේ? サンデーか、 සන්ධ්‍යා කාලයේ ආචාර කිරීම. කියන්න බලන්න සන්ධ්‍යා කාලයේදී අපි කොහොමද ආචාර කිරීම කරන්නේ? こんばんは。 කොන්බන්වා. එතකොට අනිත් පැත්තෙනුත් කියනවා කොන්බන්වා කියලා. පැහැදිලිද? お、 හරි. දැන් ඒ ටික පැහැදිලිද කියන්න මෙතෙන්ට වෙනකම්? はい。 හරි. ඊට පස්සේ දැන් මේ පල්ලෙහා තියෙන ළමයි කයිවා එක අය අහන්න කියලා කියනවා. අපි දැන් කරපු වැඩ ටිකමයි මෙතන මේ 1 2 3 4 කියලා තියෙන්නේ. ඒවයි කියවන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ දැන් එකේ එක හරි. දැන් කියන්න කවුරු හරි මිනිස්සෙක්ව හම්බෙද්දි වලට අයිසත්සු කරන්න පුළුවන්ද දැන්? පුළුවන් වෙන්න ඕනේ. දැන් මේ පාඩම ඉගෙන ගත්තා. පුළුවන් නේ? はい。 හරි. はい දෙවෙනි එක බලන්න. කියවන දෙවෙනි එකේ මාතෘකාව මොකද්ද? එකේ දෙක お先に失礼します。 ඔසකිනි ශිත්සුරේෂිමස්. අපි බලමු ඔසකිනි ශිත්සුරේෂිමස් කියන්නේ මොකද්ද කියලා. හරි. දැන් ඔයාලට මේ පාඩමින් පුළුවන් වෙනවලු හිතෝතෝ වකරෙරුතොකි අයිසත්සුවෝ සුරු කොතොග දෙකිරු. මනුස්සයෙක් සමග වෙන්වීමකදී ආචාර කිරීම කරන්න පුළුවන් වෙනවලු. මනුස්සයෙක් එක්ක ඉඳලා කවුරු හරි කෙනෙක් එක්ක ඉඳලා වෙන් වෙලා යද්දී ඔයාලට ආචාර කිරීම කරන්න පුළුවන් වෙනවලු මේ ලෙසන් එක ඉගෙන ගත්තට පස්සේ. ඊට පස්සේ බලන්න කයිව ඕ කිකිමෂෝ. මොකද කයිව ඕ කිකිමෂෝ කියන්නේ? ダイロデブス、 දෙබස හමු. දැන් බලන්න හිතෝතෝ වකරෙරු තොකිනි අයිසත්සුවෝ ශිතෙයිමස්. මනුස්සයෙක් සමග වෙන් වෙන විට ආචාර කිරීම කරමින් ඉන්නවා කියලා කියන. දැන් මේ ලිස්නින් වල දැන් මේ පල්ලෙහා පේනවනේ ඒතකොට රූප හතරක්. මේ හතරේ මනුස්සයොත් එක්ක කවුරු හරි එක්ක ඉඳලා වෙන් වෙලා යද්දි මේ කට්ටිය ආචාර කිරීම කරමින් ඉන්නවලු. 1読んではどんな挨拶をしていますかここに入る挨拶を AG から選びましょう. දැන් මේ pictures හතරේ මේ පල්ලෙහා තියෙන රූප හතරේ මොන වගේ ආචාර කිරීමද කරමින් ඉන්නේ? කෝනි හයිරු. දැන් මේ තියෙන්නේ
බලන්න. මේ ආ, ඊ, ඌ, ඒ මෙන්න මේ බ්ලැන්ක්ස් වලට එන ඒවා මෙන්න මෙතනින්. මේ පල්ලෙහා තියෙන්නේ. ජාමතා, ඔයාසුමි අන්න ඒ වගේ තෝරන්න කියලා කියන්නේ. මම දැන් ඉස්සෙල්ලාම ලිස්නින් එක දානවා. ඒක අහලා ඔයාලා මේ ආ, ඊ මේ හිස්තැන් වලට එන එක මෙන්න මේ යට තියෙන ඒ වගේ මොනවද කියලා තෝරලා ලියන්න ඕනේ. ඊට පස්සේ මම ඔයාලට මේ වගේ තේරුම් ටික කියලා දෙන්නම්. පැහැදිලිද කරන්න කියපු එක? はい。 හරි. 1、じゃあまた。じゃあまた。 මොකක්ද එයා කිව්වේ? じゃあまた。 ඊට පස්සේ අනිත් කෙනා කිව්වේ? じゃあまた。 හ්ම්. එතකොට ආ එකට මොකක්ද දෙන්නේ? じゃあまた。 හරි. මෙතන ඉංග්‍රීසි වලින් මොන අකුරද? A。 A. එතකොට මෙතෙන්ටත් A。 A. හරි. දැන් බලන්න. නෑ ඔක්කොම කරාට පස්සේ මම කියන්නම්. බලන්න දෙවෙනි එක. 2、じゃあまた。失礼します。2、じゃあまた。失礼します。 මොකද්ද මේ දැන් මේ කාර් එක ඇතුලේ ඉන්න කෙනා කියන්නේ? じゃあまた。 හ්ම්. මොකද්ද ඉංග්‍රීසි අකුර? A。 A. ඊට පස්සේ මේ ගර්ල් මොකද්ද කියන්නේ? 失礼します。 ශිත්සුරේෂිමස්. කීවෙනි එකද? D。 D. මේ වගේදී මීනින් ටික කියාගෙන යන්න නැත්නම් ඔයාලට පැටලෙනවා. දැන් මේ පළවෙනි එකේ මොකද ඒ ආවේ? ජාමතා. මොකද ජාමතා කියන්නේ? නැවත නැවත. හමු නැවත. නැවත හමු වෙමු. ලියාගන්න ඒ නැවත හමු වෙමු. ජාමතා කියලා කියන්නේ නැවත හමු වෙමු. ඊට පස්සේ ගර්ල් කියන්නේ මොකද්ද? 失礼します。 නෑ පළවෙනි එකේ. じゃあまた。 ජාමතා. ඒ කියන්නේ නැවත හමු වෙමු කියලාමයි කියන්නේ දෙන්නම නේ. はい。 හරි. ඊට පස්සේ දෙවෙනි රූපේ මේ ගෑනු කෙනා මොකද්ද කිව්වේ? じゃあまた。 ජාමතා. යා කියනවා නැවත හමු වෙමු. ගර්ල් මොකද්ද කිව්වේ? 失礼します。 ශිත්සුරේෂිමස්. දැන් මේ පළවෙනි රූපේ දෙන්නම කිව්වේ ජාමතා කියලා. නැවත හමු වෙමු කියලා. දැන් ඔයාලට හිතුන්නේ නැද්ද ඇයි මේ ගර්ලුත් ජාමතා කියන්නේ නැතුව ශිත්සුරේෂිමස් කිව්වේ කියලා? ඒකට හේතුව මේ මෙන්න මෙයා ජාමතා කියලා කියපු ගෑනු කෙනා මෙයාට වඩා ටිකක් උසස් කෙනෙක්. පැහැදිලිද? අර උසස් කෙනෙක්ට අය ජාමතා කියලා කියනවට වඩා එතෙන්ට ගැලපෙන්නේ ශිත්සුරේෂිමස්. පැහැදිලිද? එතකොට ඒකේ මීනින් එක මොකද්ද? さまーん。 excuse me. මාවෙන්. excuse me කියන තේරුමයි අය නැවත හමු වෙමු කියන වගේ මීනින් එකක් තමයි මෙතන ශිත්සුරේෂිමස් කියන එකේ තියෙන්නේ. excuse me නැත්තම් නැවත හමු වෙමු. හැබැයි එයා කියන්නේ ජාමතා කියලා. මොකද මෙයාට වඩා ටිකක් උසස් කෙනෙක් නිසා නේද? එතකොට ඔව්. දැන් අපි උසස් කෙනෙක් එක්ක ඉඳලා අපි කියනවාද ජාමතා කියලා? නෑ. නැහැ. මොකද්ද එතකොට අපි කියන්නේ? 失礼します。 ශිත්සුරේෂිමස්. excuse me කියන තේරුමනේ. excuse me ගිහින් එන්නම් කියනවා වගේ මීනින් එකක් තමයි එතකොට එතන තියෙන්නේ. පැහැදිලිද ළමයි එක? はい。 හරි. ඊට පස්සේ එක බලන්න. 3、お先に失礼します。あ、お疲れ様でした。お疲れ様。 . 。 3
හරි. මොකද ඕ එකට එන්නේ? මෙතෙන්ද මොකක්ද එන්නේ? 失礼します。失礼します。 ශිත්සුරේ ශිමස්. එතකොට මෙතෙන්ට お疲れ様。様。 කී එකට? お疲れ様のね。 හරි. ඕ එකට මොකක්ද එතකොට ඉංග්ලිෂ් වලින් මොකක්ද ආන්සර් එක? いい D。 えく。 කීයද? いい。 ඊ. ඔසාකිනි ශිත්සුරේ ශිමස්. ඊට පස්සේ මෙයා මොකද කියන්නේ? මේ じ、 පිරිමි お කෙනා 疲れでした。 මොකද කියන්නේ? お お 疲 疲 れ れ ඔත්සුකාරේ 様でした。 සමදෙෂ්ඨානේ. ඊට පස්සේ එහා පැත්තේ කෙනා මේ お ගෑනු 疲 කෙනා お疲れ様でした。 එයා කියන්නේ ඔත්සුකාරේ සම කියලාද ඔත්සුකාරේ සමදෙෂ්ඨා කියලා කියනද? 様。 様。 නිකන් ඔත්සුකාරේ සම විතරයි නේද කියන්නේ? お、 下からこれが、හරි. බලන්න ඒක. 3、お先に失礼します。あ、お疲れ様でした。お疲れ様。お疲れ様。F。 F. හරි. මට දැන් කියන්නේ E. මොකද E කියන්නේ? ඔසාකිනි ශිත්සුරේ ශිමස්. ඔසාකිනි ශිත්සුරේ ශිමස් කියන්නේ මොකද්ද? 仮にයන්න අවසරයි. අපි දැන් හිතන්න මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. දැන් අපිට ලංකාවේ වගේ හිටපු ගමන් මේක දාලා ඔහෙ ගිය හැකිද? වැඩක් කර කර ඉද්දි බෑ. ඒකටත් එයාලා අවසර අරන් තමයි යන්නේ. ඔසාකිනි ශිත්සුරේෂිමස්. එතකොට එතන මීනින් එක කලින් ගියාට සමා වෙන්න වගේ මීනින් එකක් තමයි තියෙන්නේ නේද? දැන් මෙයාලා වැඩනේ මේ පේනවද මේ පික්චර්ස් වල ඉන්න අය තාම වැඩ ඔෆිස් එකේ. මෙයා කලින් යනවා. මෙයා එතකොට සමාව ගන්නවා ඔසාකිනි ශිත්සුරේෂිමස්. මම කලින් යනවා සමා වෙන්න වගේ මීනින් එකක් තමයි එතන තියෙන්නේ. පැහැදිලිද? ඔව්. ඊට පස්සේ දැන් ලංකාවේ නම් කියනවනේ කලින් යන්නේ මොකද නම නම් කියනවනේ ලංකාවේ ඔෆිස් වල නම්. එතකොට දැන් ජපාන් වල එහෙම කියනවද? ඇයි ඔයා කලින් යන්නේ වගේ ඒව අහන්නේ නැහනේ. මොකද්ද කියන්නේ එතකොට මෙයා? お疲れ様で හ්ම්. ඔත්සුකාරේ සමදෙෂ්ඨා කියලා කියනවනේ G එක. එතකොට මොකද ඔත්සුකාරේ සමදෙෂ්ඨා කියලා කියන්නේ? දැන් මෙයා කලින් යනවනේ. එතකොට මෙයා කියනවා ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ස්තුතියි වගේ තේරුමක් තමයි කියන්නේ. එතකොට මොකක් හරි වැඩක් අවසානයේදී තමයි ඔත්සුකාරේ සමදෙෂ්ඨා කියලා කියන්නේ. මොකද එතකොට සිංහල මීනින් එක? ඔයා ගොඩක් වැඩ කරා, වෙහෙස මහන්සි වෙලා වැඩ කරා. ස්තුතියි කියලා තමයි කියන්නේ. පැහැදිලිද? はい。 අනිත් අයට පැහැදිලිද? හරි. ඊට පස්සේ මේ ගෑනු කෙනා මොකද්ද කියන්නේ? お疲れ様。 ඔත්සුකාරේ සම. ඒකත් මේ ඔත්සුකාරේ සමදෙෂ්ඨා කියන එකේම කෙටි ක්‍රමය. පැහැදිලිද? ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ස්තුතියි කියලාම තමයි එයාත් කියන්නේ. හැබැයි මෙතන දෙෂ්ඨා කෑල්ල නැහැ. මේකම කෙටි කරලා තමයි මෙයා කියන්නේ මේ ගෑනු කෙනා. පැහැදිලිද? ඔව්. හරි. දැන් ඔයාලා කයිෂහක මොකක් හරි දැන් ඔයාලා ජපාන් වල ගිහින් මොකක් හරි කම්පැනි එක වැඩ කර කර ඉද්දි ඔයාලට කලින් යන්න ඕනේ එතන. ඔයාලා මොකද්ද කියන්නේ කලින් යද්දි කොහොමද අවසර ගන්නෙ? お酒にチップ。 ます。 ඔසාකිනි ශිත්සුරේ ශිමස්. දැන් හිතන්න ඔයාලා කලින් යද්දි කවුරු හරි ඔයාලගේ යාළුවෙක් වැඩ කර කර ඉද්දි කලින් යනවා. ඔයා කොහොමද අවසර ගන්නෙ? එයා දැන් කියනවා ඔසාකිනි ශිත්සුරේ ශිමස් කියලා. කොහොමද ඔයාලා එයාට කියන්නේ අනිත් පැත්තට රිප්ලයි එක? お疲れ お 様 疲 で れ した。 様でした。 ඔත්සුකාර සමදෙෂ්ඨා ඔයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරා ස්තුතියි කියලා තමයි කියන්නේ නේ. පැහැදිලිද ඒ වගේ තේරුම්? はい。 はい。 හරි. ඊට පස්සේ බලන්න අනිත් එක. 4、じゃあまた。おやすみ。おやすみなさい。 හරි. මොකද්ද කියන්නේ යා? කූ එකට මොකද්ද? じゃあ、ま あ、また。
ජාමතා. ඒ කියන්නේ ඒ. ඊට පස්සේ පිරිමි කෙනා ඔයා මොකද කියන්නේ? ඔයාසුම්. ඔය ඔයාසුමි නසයි. එතකොට සී. ඊට පස්සේ ආයේ මොකද ගෑනු කෙනා කියන්නේ? ඔයසුමි. ඔයාසුමි. දැන් මෙතන ගෑනු කෙනා කියනවා ජාමතා. නැවත හම්බෙමු. ඊට පස්සේ දැන් රෑ වෙලා තියෙන පේනව නෙමෙයි හඳක් තියෙනවා. ඊට පස්සේ මෙයා පිරිමි කෙනා මොකද්ද කියන්නේ? ඔයාසුමි නසයි. ඔයාසුමි නසයි. good night. ඊට පස්සේ ආය දැන් මේ ඔයාසුමි නසයි කිව්වට පස්සේ ගෑනු කෙනා මොකද කියන්නේ? ඔයාසුමි. ඔයසුමි. ඔයාසුමි. දැන් ඔයාසුමි නසයි එකේ ඔයාසුමි එකේ වෙනස මොකද්ද? ඔයාසුමි නසයි පෙලයි. polite. අරක කෙටි කරලා තමයි ඔයාසුමි කියන්නේ නේද? ඔව්. දැන් මේ ටික පැහැදිලිද කියන්න? හයි. හයි. ඊට පස්සේ කියනවා හිතෝ තෝ වකරෙරු තොකිනි අයිසත්සු ඕ shimasho. මිනිසෙක් සමග වෙන වෙන විට ආචාර කිරීම කරමු කියලා තමයි කියන්නේ. බලන්න මොකද්ද මේ තියෙන්නේ? වකරෙරු අයිසත්සු. වකරෙරු අයිසත්සු. මොකද්ද වකරෙරු අයිසත්සු කියන්නේ? වෙලා යනකොට ඉතින් භාවිත කරන ආ greetings. වෙන වෙලා යද්දී භාවිතා කරන ආචාර කිරීම. මොකද්ද වෙන වෙලා යද්දී කියන්නේ? ජාමතා. ජාමතා. නැත්තම් රේෂිමස්. චිත්සුරේෂිමස්. දැන් මේ පැත්තේ තියෙන්නේ රිප්ලයි එකනේ. උතර ජාමතා කියන්නේ නැවත ජාමතා. හම්බෙමු. චිත්සුරේෂිමස් කියන්නේ excuse me අර Tamanට වඩා උසස් කෙනෙක් එක්ක සමුගනිද්දී නේද චිත්සුරේෂිමස් අපි කිව්වේ? ඔව්. හ්ම්. දෙවෙනි එක බලන්න. ශොකුබා ශොකුබා දෙනෝ අයිසත්සු. ශොකුබා කියලා කියන්නේ මොකද්ද ළමයි? කරන තැන. වැඩ කරන තැන. අයිසත්සු කියන්නේ greeting. එතකොට වැඩ කරන ස්ථානයේ භාවිතා කරන greetings ආචාර කිරීම. මොකද්ද වැඩ කරන ස්ථානයේ? කියන්නේ මේ මොකද්ද? සකිනි චිත්සු රේෂිමස්. ඔසාකිනි ශිත්සුරේෂිමස්. මොකද්ද අපි ඔසාකිනි ශිත්සුරේෂිමස් කිව්වේ? කලින් යන්න අවසර. කලින් යන්න අවසරයි. මම කලින් යනවා මට සමා වෙන්න වගේ අදහසක් තියෙනවා. කලින් යන්න අවසරයි කිව්වත් හරි. ඊපස්සේ ඔත්සුකාරි සමදෙෂ්ඨා. පේසමාන්සි වේ. ඔයා ගොඩක් වේස මහන්සි වෙලා වැඩ කරා. ඒකට ස්තුතියි. පැහැදිලිද? හයි. හයි. ඊට පස්සේ බලන්න. යොරුනෝ අයිසත්සු. රාත්‍රී කාලයේදී භාවිත රාත්‍රී කාලයේ භාවිතා කරන ආචාර කිරීම. මොනවද රාත්‍රී කාලයේ භාවිතා කරන්නේ? ඔයාසුමි නසයි. ඔයා සුමිනසයි good night කියන එකනේ. හයි. දැන් ඒ ටික පැහැදිලිද? හයි. හරි. දැන් ඔයාලට මනුස්සයෙක් එක්ක ඉඳලා වෙන් වෙද්දි ආචාර කිරීම කරන්න පුළුවන්ද? හයි. හයි. කොහොමද අපි දැන් කාත් එක්ක හරි ඉඳලා සමුගනිද්දි කියන්නේ? ජාමතා. ජාමතා. නැත්තම් ඔෆිස් එකක නම් ඔසාකිනි චිත්සුරේෂිමස්. ඔසාකිනි ශිත්සුරේෂිමස්. දැන් ඒක පැහැදිලිද කියන්න ළමයි? හයි. හයි. ස්පීඩ් වැඩිද? නෑනේ. අහලා බලමු අපි. ත්‍රිවිඳු ස්පීඩ් වැඩිද? නැත්නම් නෑ. චතුරංගි අවිෂ්ක අවිෂ්කට ෆෝන් කරන්න බෑ කිව්වා නේද?
දැන් හැමෝටම පැහැදිලි නේද?はい。 හරි. ඊට පස්සේ තුන්වෙනි එක. පළවෙනි පාඩමේ තුන්වෙනි කොටස. මොකද්ද මේ? කියන්න. ありがとうございます。 අරිගතෝ ගොසයිමස්. මොකක්ද අරිගතෝ ගොසයිමස් කියන්නේ? ミストゥーティ。 ස්තුති. හරි. දැන් තුන්වෙනි කොටස ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන්ලු හිතෝනි ඔරෙයි ඕ ඉත්තරි අයමත්තරි සුරු කොතක දෙකිරු. මනුස්සයෙක්ට ස්තුතිය ප්‍රකාශ කිරීමටත් සමාව අයදීමටත් පුළුවන් වෙනවලු. පැහැදිලිද මේ පාඩමෙන් ඔයාලට? එතකොට මොකද්ද පුළුවන් වෙන්නේ? කාට හරි ස්තුති කරන්න නැත්නම් මොකකට හරි සමාව අයදින්න පුළුවන් වෙනවලු. බලමු. කයිවා ඕ කිකිමෂෝ. මොකද කයිවා ඕ කිකිමෂෝ? 出ます。 දෙබස් සහමු. ඉරුයරුණ බමෙන්දේ ඔරෙයෝ ඉත්තරි අයමත්තරි ශිතෙයිමස්. විවිධ අවස්ථාවලදී ස්තුතිය ප්‍රකාශ කිරීමත් අයමත්තරි සමාව ගැනීමත් කරමින් ඉන්නවලු. මෙන්න මේ රූප පල්ලෙහා තියෙන රූපවල. බලමු ලිස්නින් වල දැන් කට්ටිය සමාව ගන්නවලු ස්තුති කරනවලු. ඊට පස්සේ කියනවා හරි. ඔරෙයෝ යු කියලා කියනවා ස්තුතිය ප්‍රකාශ කරනවට. ස්තුතිය ප්‍රකාශ කරනවට. ඉච්චි ගෝදෙවා දොන්න කොතබදේ ඔරෙයි ඕ ඉත්තෙයිමස්කා. ka ni hairu kotoba o edi kara erabi masho. දැන් මේ පික්චර්ස් පහේ මොන වචන වලින්ද ස්තුති කියන්නේ කියලා මේ පල්ලෙහා තියෙන ඒ වගේ තෝරන්න කියලා තියෙන්නේ. ඒ ඩී කරා එරබි මෂෝ. මේ තියෙන්නේ. මේ පල්ලෙහා තියෙනවා හතරක්. පේනවද? A B C D කියලා. はい。 එතකොට අපිට කරන්න තියෙන්නේ දැන් මේ රූපවල ලිස්නින් තියෙනවා. ඒ ලිස්නින් අහලා මෙන්න මේ හතරින් කොහොමද ස්තුතිය ප්‍රකාශ කරන්න කියලා A B C D වලින් මෙන්න මේ හිස්තැන් වලට ලියන්න කියලා තමයි කියන්නේ. තෝරන්න කියලා කියන්නේ. දානද ලිස්නින් එක? はい。 හරි. හොඳට අහගෙන ඉන්න. 1、ありがとうございます。 1、ありがとうございます。 මොකද්ද කිව්වේ? ありがとうございます。 මොකද අරිගතෝ ගොසයිමස් කිව්වේ? ストゥーティ。 ස්තුති. එතකොට මොකද්ද? A。 A. හරි. ඊට පස්සේ දෙක බලමු. මොකද අරිගතෝ ගොසයිමස් කිව්වේ? ストゥーティ。 ස්තුති. හරි. 2、これ、落としましたよ。あ、すみません。2、これ、落としましたよ。あ、すみません。 මොකද්ද පළවෙනියට කිව්වේ? මේ ගෑනු කෙනා මොකද්ද කිව්වේ? මේක බිම වැටලා තිබ්බොත්. කොරේ ඔත්තොෂි මස්තයෝ කියලා කිව්වා නේද? ඊට පස්සේ මෙයා කොහොමද කිව්වේ? මෙයා ස්තුති ප්‍රකාශ කරේ කොහොමද? すみません。 සුමිමසෙන්. එහෙනම් සුමිමසෙන් කියන කෑල්ලක් ඔයා අය අහන්න. 2、これ、落としましたよ。あ、すみません。 හරි. එතකොට මොකද්ද මෙයා කිව්වේ? මෙයාට කොහොමද ස්තුතිය ප්‍රකාශ කරේ? すみません。 සුමිමසෙන්. දැන් සුමිමසෙන් කිව්වේ ළමයි සාමාන්‍යයෙන් අපි සමා වෙන්න කියද්දිනේ. හැබැයි මෙයා ස්තුතිය ප්‍රකාශ කරන්න තමයි සුමිමසෙන් කිව්වේ.
කොහොමද ඒකේ මීනින් එක වෙනස් වෙන්නේ? දැන් මෙයාගේ ලෙන්සුව හරි මොකක් හරි බිම වැටිලා. මේ ගෑනු කෙනා කියනවා කොරේ ඔතොෂිමස්තයෝ මේක බිම වැටිලා. මේක බිම වැටිලානේ. ඊට පස්සේ මෙයා ගෑනු කෙනා කියන සුමිමසෙන් කියලා. එතකොට දැන් ඒකේ මීනින් එක ඔයා අර මන් නිසා කරදර වුණානේ අනේ සමාවෙන්න වගේ මීනින් එකක් නේද දෙන්නේ. එයා එතකොට සුමිමසෙන් කියලා තමයි එයාගේ ස්තුතිය ප්‍රකාශ කරන්නේ. ඔයා මන් නිසා කරදර වුණා. අනේ මට සමාවෙන්න ස්තුතියි වගේ මීනින් එකක් නේද එතකොට එන්නේ. はい。 පැහැදිලිද ළමයි? ඔව්. බලන්න 3. 3、どうぞ。あ、すみません。ありがとうございます。いいえ。3、どうぞ。あ、すみません。ありがとうございます。いいえ。 මොකද ඌ එකට එන්නේ? දෝසෝ කියලානේ කිව්වේ. දෝසෝ. නෑ අපි දැන් දෝසෝ කියලා තමයි ඉස්සෙල්ලාම කිව්වේ. හැබැයි මෙන්න මේ හතරින් තමයි තෝරන්න ඕනේ. ど ありがとうございますね。 හරි බලන්න අය. 2、3、どうぞ。あ、すみません。ありがとうございます。いいえ。すみません。ありがとうございます。 සුමිමසෙන් あり අරිගතෝ が ගොසයිමස් නේ. එතකොට මොකද්ද? ඌ එකයි い ඒ එකයි. සුමිමසෙන් B එකයි 英会。 B එකයි A එකයි. ළමයි දැන් එතන ඔයාලට ඇහුණා නේද? තව ඒවා කියනවා. දෝසෝ කියලා කිව්වා. නේද? දැන් මෙතනත් කොරේ ඔතොෂිමස්තයෝ කියලා කිව්වා. ඒවා දැන් අපි දන්නේ නැහැනේ. දැන් ඒවා ඉස්සරහට හම්බෙනවා. එතකොට ඔයාලා ඒවා ඒ වෙලාවේදී කියන්න නැත්තම් පටල ගන්න. ඔයාලා ඒවා ගැන හිතන්නේ නැතුව මේ හතරින් මොකක්ද මෙතෙන් භාවිතා කරේ කියලා විතරක් ඔලුවට ගන්න. පැහැදිලිද? はい。 හරි. දැන් මේ අනිත් එක බලන්න. 4、姉、どうぞ。あ、どうも。 මොකද්ද කිව්වේ යා? මේ හතරින් මොකද්ද කිව්වේ? どうも。 දෝමෝ. අය අහන්න. 4、姉、どうぞ。あ、どうも。 දෝමෝ. මොකක්ද ආන්සර් එක? り。 D. හරි. ඊට පස්සේ එක බලන්න. 5、これ、プレゼント。ああ、どうもありがとう。5、これ、プレゼント。ああ、どうもありがとう。 බර්ත්ඩේ පාටි එකක් නේ. うん。 මොකද්ද කිව්වේ යා? මේ හතරින් අරිගතෝ ගොසයිමස්ද සුමිමසෙන්ද දෝමෝ අරිගතෝද දෝමෝද? どうもあり දෝමෝ がとう。 අරිගතෝ නේ. මොකක්ද දෝමෝ අරිගතෝ කියන්නේ? ボーミストーティ。 බොහොම ස්තුතියි. පැහැදිලිද කියන ළමයි? はい。 දැන් ඔයාලට තව වචන ඇහුණානේ. ඒවා ඔයාලා දැම්මම ඔලුවට ගන්න නැතුව මේ හතරින් මොකද්ද කිව්වේ කියලා විතර මෙතන ලියන්න. තෝරලා. පැහැදිලිද? අපැහැදිලි කෙනෙක් ඉන්නවද ඒ ටික? හරි. දැන් මෙන්න තියෙනවා ඔයාලට අර ඇහුණ දන්නේ නැති වර්ඩ් ලිස්ට් එක. බලන්න. පළවෙනි එක මොකද්ද? これ。 කොරේ. කොරේ කියන්නේ මොකද්ද? メイク、 මේක. කොරේ මේක.
අමේ candy. කැන්ඩි Toffee. ටොෆි අමේ කියලා කියන්නේ ටොෆීස් වලට. වැස්සටත් කියනව නේද? ඔව් කංජි වෙනස් වෙනවා. මෙතන දැන් අර රෙකෝඩින් එක අනුව මේ ලිස්නින් එක අනුව මෙතන අමේ කියලා කියන්නේ Candy. ටොෆීස් වලට කැන්ඩි වලට. අමේ කියලා වැස්සටත් කියන මේ දෙක හොයාගන්නේ කංජි. Kanji. මෙතෙන්ට අනුව ටොෆි. Purasento. පුරසෙන්තෝ මොකද පුරසෙන්තෝ කියන්නේ? Present. gift ප්‍රසන්ට් එක තෑග්ගට නේ. Right. ඊට පස්සේ Doso. දෝසෝ මොකක්ද දෝසෝ? මෙන්න මෙන්න අපි මොකක් හරි දෙයක් දෙද්දි අපිට කියන්න පුළුවන් දෝසෝ කියලා නේ. දැන් මම ටොෆි එකක් දෙනවා. මම ඔයාලට ටොෆීස් දෙනවා. එතකොට මට කියන්න පුළුවන් දෝසෝ මෙන්න. දැන් මෙතන අපිට දෝසෝ කියන එක යූස් උනේ සීට් එක දෙති නේද? Oh. මේ මෙතන මෙයා සීට් එක දෙති මෙයා කියනව නැගිටලා දෝසෝ කියලා කියනවනේ. තව මෙතන අර ටොෆි දෙති දෝසෝ කියලා කිව්වද? Oh. එතනත් කිව්වා නේද? Oh. එතනත් දෝසෝ කියලා කිව්වා. එතකොට දෝසෝ කියන්නේ මොකද්ද? Amen. මෙන්න. ඊට පස්සේ Ie. ඊයේ. මොකද ඊයේ කියන්නේ? නැහැ. හරි. ඊයේ කියලා කියන්නේ නැහැ කියන එක තමයි. දැන් මේ පාඩමට අනුව ඊයේ කියලා අපිට භාවිතා වුණේ අරිගතෝ ගොසයිමස් කිව්වට පස්සේ අපි අනිත් පැත්තට කියන්නේ you are welcome කියලා. ඊයේ කියලා කියන්නේ. අන්න ඒ මීනින් එකේ. දැන් කවුරු හරි යාළුවට ස්තුති කරනවා. ගොඩක් ස්තුතියි කියලා. ඒතකොට අනිත් පැත්තෙන් කියනවා නෑ නෑ අර නෑ ඒක පොඩි දෙයක් කියලා කියන්නේ අර. නෑ ඒකට කමන්නේ. අන්න ඒ වගේ අදහසකින් තමයි මෙතන ඊයේ කියන එක you are welcome කියලා ආවේ. පැහැදිලිද? නැත්තම් සාමාන්‍ය විදිහට ඊයේ කියලා කියන්නේ නෑ කියන එක තමයි. දැන් මෙතන අපේ අර කයිවා එකට අනුව ඩයලොග් එකට අනුව ඊයේ කියලා කිව්වේ you are welcome. නෑ එකට කමන්නේ. ඒක සුළු දෙයක්. අන්න ඒ වගේ you are welcome කියන මීනින් එකෙන් තමයි මෙතන ඊයේ ආවේ. දැන් ඔයාලට තේරෙනව නේද ජපනීස් වචනත් අවස්ථාවට අනුව තේරුම වෙනස් වෙන විදිය? Hai. හ්ම්. හරි. ඊට පස්සේ බලන්න. ඔතොෂිමස්තයෝ මොකද ඔතොෂිමස්තයෝ වැටුණා. වැටුණා කියලා නේද කියන්නේ? දැන් මේ මෙතන මේ ගෑනු කෙනාගේ ලෙන්සුවක් බිම වැටෙනවා. එතකොට කියනවා නේද කොරේ ඔතොෂිමස්තයෝ කියලා ඇහුණාද ඔයාලට? කොරේ කිව්වේ මේක. එතකොට ඔතොෂිමස්තයෝ කියන්නේ වැටුණානේ. බිම වැටුණා කියන අදහස තමයි ඔතොෂිමස්තයෝ කියලා කියන්නේ. වැටුණා. ඊට පස්සේ මොකද්ද? පා වා. මොකද්ද මෙතන වා කියලා කිව්වේ අපි? විශ්මයට පුදුම අන්න වෙනවා. හරි. අර මෙයාට ප්‍රසන්ට් එක හම්බෙද්දි තමයි නේද මෙයා වා කියලා කිව්වේ. බලන්න එක අය අහන්න. これ、プレゼント。どうもありがとう。 ඇහුණද? ඔව්. ඒක වා කියලාම කියන්නේ නෑ ආ කියලා වගේ නේද ප්‍රොනවුන්ස් කරන්නේ. එතකොට වා කියලා මොකද්ද කියන්නේ? පුදුමය ප්‍රකාශ කරද්දී අපි ඉංග්‍රීසි වලින් ඕ කියලා කියන්නේ. අන්න ඒ අදහස තමයි මෙතන වා කියලා කියන්නේ. පුදුමය ප්‍රකාශ කරන්න තමයි අපි වා කියලා කියන්නේ. පැහැදිලිද? Hai. හයි. ළමයි දැන් මේ new words ටික පාඩම් කරන්න ඕනේ. word PDF එකක් තියෙනවා පාඩමින් පාඩම හදපු මේ JFT site එකේ දාපු එක. මම මේක PDF එක දාන්නම්. එතකොට lesson එකක් ඉවරුණාට පස්සේ words ටික kanji ටික grammar ටික වෙන වෙනම පාඩම් කරගන්න ඕනේ.
ගොඩ ගහගන්න එපා. එදාට දෙන එක එදාට කොහොම හරි කරලා ඉවරයක් කරන්න. සෙන්සේ ඉරදොරි හොන්න එකේ මේ PDF එක දාන්නකෝ. මන් දාන්න. මේක ඉවර වෙලා මේ දාන්න. හරි. වර්ඩ් ලිස්ට් එක තියෙන එකක් දාන්න. ආ පංචි එකත් ගන්න. ඔක්කොම ගන්න ඒ ටික මන් දාන්නම් අද රැයට. ආ හරි. දැන් එතෙන්ට එනකන් තේරුණාද ළමයි? ඔව්. කො අනිත් අය? はい。 හරි. ඊට පස්සේ කියනවා ඉරසිතෝ මිනගර අමෝචිදෝ කිකිමෂෝ. මේක ආයසරයක් අහන්න කියලා කියන්නේ එතන. ඒක අවශ්‍ය නැහැ. මම ඔයාලට අවශ්‍ය ටික විතරයි කරන්නේ. මොකද මේ එකම දෙතුන් සැරේ අහන්න කියලා මේ පොතේ කියලා තියෙනවා. ඒවා ඉතින් දැන් ක්ලාස් එකේ කරන්න වෙලා මදිනේ. ඔයාලා ඒතකොට ලිස්නින් ටික නැවත නැවත අහන්න ඕනේ. පැහැදිලිද? はい。 ඊට පස්සේ බලන්න. අයමරු. මොකද අයමරු? 謝るか、අයමරුです。 කියලා කියන්නේ සම 謝るか、 අය දිනවා. あやでの。 ඇපොලොජයිස් කරනවා කියන්නේ අය දිනවා. මොකක් හරි සමාව අය දිනවා වගේ මීනින් එක තමයි අයමරු කියලා කියන්නේ. දැන් මේකේ කියනවා රොකෝ හජි දෙවා දොන්න කොතබදේ අයමත්තේ ඉමස්කා. කීකේනි හයිරු කොතබා EF කරා එරබි මෂෝ. දැන් මෙන්න මේ පික්චර්ස් වල මොන වචනෙන්ද මෙයාලා සමාව ගන්න කියලා අහනවා. මේ සුමිමසෙන් එකෙන්ද ගොමෙන් කියලාද මෙන්න මේ අවස්ථාවලදී මෙයාලා සමාව ගන්න කියලා තමයි අහන්නේ. මේ එතකොට ඊද Fද කියලා මෙන්න මේ හිස් තැන්වල ලියන්න කියලා තමයි කියන්නේ. ලිස්නින් එක අහලා. දන්නම්. はい。 6。痛い。あ、すみません。 මොකද්ද කිව්වේ? すみません。 ඉතයි කියලා කිව්වට පස්සේ සුමිමසෙන් කිව්වනේ. එතකොට මොකද්ද? ඊද Fද いい。 සුමිමසෙන් ඊනේ. はい。 7。あ、ごめん。ああ、 මොකද්ද කියන්නේ? ごめん。 ගොමෙන් ගොමෙන්. ගොමෙන් කියන්නේ මොකද්ද ළමයි? සමා සමා වෙන්න. මොකද්ද එතකොට සුමිමසෙන් එකේ ගොමෙන් එකේ වෙනස? සුමිමසෙන් එක වැඩි. සුමිමසෙන් එක පොලයිට් වැඩිනේ. ගොමෙන් එක වැඩි ආචාරශීලී නැහැ. ඕවා ෆස්ට් පළවෙනි දවසේ කියලා දුන්නා මතකද? お、 හ්ම්. දෙකෙන්ම සමා වෙන්න කියන එක. හැබැයි සුමිමසෙන් එක ආචාරශීලී. ගොමෙන් කියන එක ආචාරශීලී නැහැ. 8。すみません。 මොකද්ද කියන්නේ? すみません。 සුමිමසෙන්. හරිද? දැන් මෙයාලා මොනවා කියලාද එයාලගේ සමාව ඉල්ලුවේ? මොන වචන දෙක පාවිච්චි කළාද? すみません。 සුමිමසෙන් කියන එකයි ගොමෙන් කියන එකයි නේ. හරි. බලන්න මේ වචනේ මොකද්ද? වචනයක් තියෙනවා. 痛い。 එතනම හ්ම්. ඉතයි. මොකද ඉතයි කිව්වේ? 出nama。 රිදෙනවා. දැන් මේ පික්චර් එකේ බලන්න කකුල පෑගිලා නේද? මේ ගෑනු කෙනාගේ මේ පිරිමි කෙනාගේ කකුල පෑගිලා.
එතකොට මේ මොකද්ද කියන්නේ මෙයා? රිදෙනවා කියලානේ. එතකොට කොහොමද කියන්නේ? ඉතයි ඉතයි. ඉතයි. words ටික දැන් පාඩම් කරන්න ඕනේ.謝ったりしましょう。どうぞございます。 හරි. ඊට පස්සේ මොකද්ද කියන්නේ?ど、ෆේම් මම කියන්නේ දෙකද? ළමයි මේ 6 ඒ වගේ තියෙන ආයසරයක් අහන්න කියලා. listening තව සැරයක් අහන්න කියලා කියන්නේ. මේ කියන්නේ දෙක කියලා තියෙන එක. 俺をいたり、 ඔරේ ඕ ඉත්තරි අයමත්තරි ශිමෂෝ. මොකද ඔරේ යෝ ඉත්තරි අයමත්තරි ශිමෂෝ කියන්නේ ස්තුතිය ප්‍රකාශ 謝り、 කිරීමත් あ සමාව ගැනීමත් කරමු කරමු. කියලා තමයි කියන්නේ. ඔරේ ඕ යු. මොකද ඔරේ යෝ යු? ස්තුති ස්තුති කි- ඔව්. කිරීම. ස්තුතිය ප්‍රකාශ කිරීම. බලන්න ස්තුතිය කොහොමද මේවා ප්‍රකාශ කරන්නේ කියලා. මේ දෝසෝ මොකද්ද? දෝසෝ. මොකද්ද අපි දෝසෝ කිව්වේ? මෙන්න. මෙන්න මොකක් හරි දෙද්දි අපිට කියන්න පුළුවන් දෝසෝ කියලා නේ. දැන් ඒකට ස්තුතිය ප්‍රකාශ කරන්නේ කොහොමද? ありがとうござい අරිගතෝ ගොසයිමස්. මොකක්ද අරිගතෝ ගොසයිමස් කියන්නේ? ます。ස්තුති. ස්තුති. සුමිමසෙන්. すみません。 මොකක්ද すみません。 සුමිමසෙන්? あ、මෙතනත් ස්තුතියි කියලා නේද කියන්නේ? දැන් මෙයා මොන හරි දෙනවා මෙයාට. අනේ කොයාට කරදරයක් යන්නේ ගොඩක් ස්තුතියි. ඔයා මං වෙනුවෙන් වද වුණා. ඒකට ස්තුතියි වගේ අදහසක් තමයි සුමිමසෙන් කියන්නේ. ඊට පස්සේ すみません。ありがとうございます。 සුමිමසෙන් අරිගතෝ ගොසයිමස්. ඒ කියන්නේ සමා වෙන්න ස්තුති. ස්තුතියි. ළමයි ස්පීඩ් වැඩිද? කාට හරි ස්පීඩ් වැඩි නම් කියන්න. හරි. ඊට පස්සේ බලන්න. අයමරු. මොකද අයමරු කියන්නේ? සමාව. සමාව ගන්න. සමාව ගන්න. ඊට පස්සේ කියනවා ඉතයි. 痛い。すみません。 ඉතයි රිදෙන- කියන්නේ රිදෙනවා. රිදෙනවා. සුමිමසෙන් සමා වෙන්න. සමා වෙන්න. ඒ ටික අහන්න බලන්න. 1、どうぞ。ありがとうございます。どうぞ。すみません。どうぞ。すみません。ありがとうございます。 දැන් ළමයි දෝසෝ කිව්වට පස්සේ මේ තුනම කියනවාද අපි? නෑ. ඔකෙන් එකපාර. එකක්. මේකෙන් එකක් තමයි කියන්නේ නේ. එක්කෝ අරිගතෝ ගොසයිමස් නැත්නම් සුමිමසෙන් නැත්නම් සුමිමසෙන් අරිගතෝ ගොසයිමස් කියන එක නේද? ඔව්. හරි. ඊට පස්සේ බලන්න. ඊට පස්සේ එකත් අහන්න. 痛い。すみません。 මොකක්ද ඒ කියන්නේ? ඉතයි සුමිමසෙන්. දැන් දන්නව නේද ඒකේ තේරුම? ඔව්. හ්ම්.
හරි. දැන් එකේ තුන්වෙනි පාඩමත් ඉවරයි. පැහැදිලිද? කියන්න බලන්න.はい。 わかりますか? わかりました。 質問がありますか? いえ、先生。හරි කියවන්න මේ මොකද්ද? メッセージ、 මැසේජි スタンプ、 සුතන්පු. මැසේජ් කියන්නේ මොකද්ද? メッセージ、 මෙසේජ්. මැසේජ්. සුතන්පු? スタンプ、 ස්ටිකර්. リク、 මැසේජ් ස්ටිකර්ස්. හරි බලන්න ඔයාලට මේ පාඩමේ මොකද්ද පුළුවන් වෙන්නේ කියලා. おはようやありがとうなどのメッセージスタンプを見て意味を理解することができる。おはようකියන්නේ මොකද්ද? グッモン、そこだ。 おはよう。Good morning. සහ අරිගතෝ. ස්තුති ආදී මැසේජ් ස්ටිකර් බලලා ඒ වගේ තේරුම් ගන්න පුළුවන් වෙනවලු. ඒ කියන්නේ දැන් ඔයාලට මේ පාඩමෙන් පුරුවන්ලු මැසේජ් ස්ටිකර්ස් එකක් බලලා ඒකේ මොකද්ද තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවලු. දැන් මේ බලන්න මේ මොන ස්ටිකර්ස්ද මේ තියෙන්නේ කියලා. ありがとう。 හ්ම්. おやすみなさい。 හ්ම්. じゃあ、 じゃあ ま ま た。 た。 すみませ すみ ん。 ません。 සුමිමසෙන්. හරි. දැන් මෙතන කියනවා මැසේජ් අපුරිනෝ සුතන්පුවෝ මිතෙ මිමෂෝ. දැන් මේ ළමයා මැසේජ් ඇප් එකක ස්ටිකර්ස් බලමින් ඉන්නවලු. 知り合い。 ඊට පස්සේ කියනවා තොමොදචියා ශිරියයි කරා මැසේජ්ගා ඔකුරාරෙතේ කිමෂ්තා. සොකොනි සුතන්පුගා සුකුරාරෙතේ ඉමෂ්තා. දැන් මෙයාට යාළුවන්ගෙන් සහ අඳුරන අයගෙන් මැසේජ් එනවලු. එතකොට මේ මැසේජ් වලට මෙයා ස්ටිකර්ස් භාවිතා කරමින් ඉන්නවලු. බලන්න පල්ලෙහැ. දැන් ඔයාලගෙන් අහනවා මේ ස්ටිකර්ස් වල ඉචි ඔන්න සුතන්පුවා සොරේ සොරේ දොන්නයිමි දෙස්කා. මේ ස්ටිකර්ස් වල මොන වගේ තේරුම්ද තියෙන්නේ කියලා අහනවා. කියන්න බලන්න පළවෙනි එක මොකද්ද? ありがとう。ありがと ස්තුති. මොකක්ද අරිගතෝ මේ ස්ටිකරේ මොකද්ද? う。ストーティ。 ස්තුති. මේක おやすみなさい。 ඔයාසු වෙනසයි කියන්නේ スバラートリア。 සුබ රාත්‍රිය. මේ බලන්න දැන් මෙයා නිදා ගන්න යන්නේ නේ. එතකොට මෙයා දැන් යවනවා යාළුවෙට ඔයාසු මිනසයි කියලා. බලන්න ඊට පස්සේ じゃあまた。 ජාමතා. මොකද්ද? またハムエム。 නැවත හමු වෙමු. ඊට පස්සේ すみません。ハマウェン。 සුමිමසෙන් සමා වෙන්න. スタンプを送りま දැන් මේ した。 ස්ටිකර්ස් වල තේරුම් ටික පැහැදිලිද ළමයි? はい。 අයිසත්සු ටික පාඩම් කරගත්තා නම් පාඩම ඕකේ කියලා දැන් තේරෙනවද? はい。 දැන් එතකොට අපි මේ පාඩමේ මොනවද පාඩම් කරන්න ඕනේ? words අයිසත්. ටික මේවා අයිසත්. කොයි විදිහටද භාවිතා වෙන්නේ? ඒවා නේද? තාම පළවෙනි පාඩම් ටිකේ නම් kanji grammar නැහැ. එතකොට මේ වගේ words ටික මේවා මොන වගේ අවස්ථාවකටද භාවිතා වෙන්නේ? අපි උදේට අයිසත්සු කරන්නේ කොහොමද? හවස හම්බුනහම කොහොමද? රැට කොහොමද? වැඩ කරන ස්ථානයක කොහොමද කලින් යනවනම්? ඒ වගේ ඒවා නේද? වැඩිහිටියෙක්ට සමුදෙද්දි මොකද්ද අපි කියන්න ඕන? අන්න ඒ වගේ ඒවා හොඳට මතක තියාගන්න ඕනේ නේ. はい。 うん。 හරි. ඊට පස්සේ කියනවා සුතන්පුවෝ කුරිමෂෝ. ස්ටිකර්ස් යවමු කියලා කියනවා. සුගිනු තොකි දොන්න සුතන්පු
o okurimasu ka? Shitana sutampu kara erabimasho. පල්ලෙහා තියෙන අවස්ථාවවලදී දොන්න සුතම්පු මොන වගේ ස්ටිකර්ස්ද යවන්නේ? පල්ලෙහා තියෙන ස්ටිකර්ස් වලින් තෝරන්න කියලා තමයි කියන්නේ. බලන්න. අසා අසා මැසේජ් ඔකුරු තොකි. අසා කියන්නේ මොකද්ද? උදේ උදේ. ඔහා හ්ම්. ගොසායිම උදෑසන මැසේජ් එකක් යවන විට. ඔහාය ඔහායෝ ගොසායිම බලන්න මොකද්ද අපි භාවිතා කරන මේ ස්ටිකර්ස් ගොඩක් තියෙනවා. පූසා ඉස්සලමින් ඉරතමින් ඔහාය ගොසායිම මේ ඔහායෝ ගොසයිමස් කියන එක නේද? මේ පළවෙනි එක්කෙනානේ. උදෑසන කෙනෙක් හම්බෙද්දී අපි මෙන්න මේ ස්ටිකර් එක තමයි යවන්න ඕනේ. බලන්න දෙක. යොරු යොරු නෙරුතොකි. රැට නිදා ගන්න යොරු කියන්නේ රෑ. නෙරුතොකි නිදා ගන්න විට. ඔයාස මිනසයි කො බලන්න. ස්ටිකර්ස් තෝරන්න. අන්තිම එක මේක අන්තිම එකනේ. මේ තියෙන්නේ ඔයා සුමිනසයි කියන එක. ඊට පස්සේ ඔරේ ඔරේ ඕ ඉවුතොකි. මොකද්ද? මාසේ. ඔරේ ඕ ඉවුතොකි. සුමි ආරිගත ගොසයිමස්. ඔරේ ඕ ඉවුතොකි කියන්නේ මොකද්ද? ස්තුතියි ගොසයිමස්. ස්තුතිය ප්‍රකාශ කිරීම. ආරිගත ගොසයිමස්. බලන්න. මොකද්ද ස්තුතිය ප්‍රකාශ කරද්දී? දෙවෙනි එක පාවිච්චි කර හැකිනේ. ඔව්. තව එච්චරයිනේ. මේක විතරයිනේ. හ්ම්. හරි. ඊට පස්සේ බලන්න. අය මරුතොකි. අය සුමිමස්. දින විට සමාව ගන්න විට. බලන්න සුමිම මොනවද? 4 සුමිමස්. මෙන්න මේ පූසනේ. මේ සුමිමසෙන් මෙයයි තව මොකද්ද? එච්චරයිනේ. අපි බලමුද මේ ස්ටිකර්ස් වල තේරුම් ටික අනිත් ස්ටිකර්ස් වල. කියන්න පළවෙනි ස්ටිකර් එක මොකද්ද? ඔහාය ගොසායිම ආරිගත ගොසයිමස්. ඔහායෝ ගොසයිමස්. සුබ උදෑසන. උදෑසන ඊට පස්සේ දෙවෙනි එක අරිගතෝ අරිගතෝ ගොසයිමස්. මොකද්ද? ස්තුති ස්තුති. ඊට පස්සේ හයි හයි. මොකද? හයි කියන එකනේ. ටිකක් ඇද්දලා කියන්නේ ඒකයි මේ ඉරක් ගහලා තියෙන්නේ. මොකද්ද හයි කියන්නේ? හයි 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 ඔව්. ඔව් කියන එක. මෙයා මේ ඇද්දලා කියන හින්දා තමයි මේ ඉරක් ගහලා තියෙන්නේ. මොකද්ද ඊට පස්සේ සුමිමසෙන් විමසෙන් සමා වෙන්න සමාවෙන්. ඊට පස්සේ කොන්නිචිවා. කොනිචිවා. සුබ දහවලක් නැත්නම් සුබ දවසක්. ඊට පස්සේ ඕකේ ඕකේ. මොකද්ද ඕකේ කියන්නේ? ආ. ඕකේ. ඕකේ කියන එකනේ. ඊට පස්සේ ඔත්සුකර සමා. ඒ සමහන්සේ එක ඔයා ගොඩක් වෙහෙස මහන්සි වෙලා වැඩ කරා ස්තුතියි කියලා නේද? ඊට පස්සේ ආය ඔමදෙතෝ ගොසා ඔන්න අලුත් එකක් ආවා. ඔමිදෙතෝ ගොසයිමස්. මොකද ඔමිදෙතෝ ගොසයිමස් කියන්නේ? පැතු සුබ Congratulation. සුබ පැතුම්. සුබ පැතුම්. ඊට පස්සේ කරිමශ තේරුණා වකරිමස්ත කියන්නේ තේරුණා. තේරුණා. තේරුණා කියන්නේ. ඊට පස්සේ කොන්බන්වා. සන්ධ්‍යා සුබ සන්ධ්‍යාව. ඊට පස්සේ ජාමතා ජාමතා. නැවත හමු වෙමු. ඊට පස්සේ ඔයා සුමිනක් ඔයා සුමිනසයි. සුබ රාත්‍රිය good night. පැහැදිලිද? හයි. ඊට පස්සේ ළමයි අපිට හම්බෙනවා දැන් ළමයි
JFT එකට වැඩ කරද්දි ලොකු සිලබස් එකක්නේ තියෙන්නේ. හැබැයි මේ ලොකු සිලබස් එකක් වුණාට මේකේ එකම තමයි කරක තියෙන ඔයාලට පේනව නේද? දැන් පළවෙනි පාඩම ගත්තාම එකම කී සැරයක් හම්බුණාද කියලා. හ්ම්. එකමයි මේ පාඩමේ හැමතැනම කරක තියෙන්නේ සිලබස් එක ලොකුවට තිබ්බට. ඉන්න දැන් මේවා හොඳට පාඩම් කරගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ළමයි චෝකයි සුකුරි පුතෝ. ඒ කියන්නේ ලිස්නින් ස්ක්‍රිප්ට් එක. අපි ලිස්නින් නැහුවේ. අන්න ඒකේ ස්ක්‍රිප්ට් එක තමයි මේ තියෙන්නේ. මෙතන ඉඳන්. එතකොට ඔයාලට හෝම්වර්ක් තියෙනවා. බලන්න මේ ඔක්කොම ලිස්නින් ස්ක්‍රිප්ට්. මොකක්ද ඔයාලා මේකට කරන්න ඕනේ? ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ. ඒ කියන්නේ සිංහලට පරිවර්තනය කරනවා. සිංහලට පරිවර්තනය කරන්න. සිංහල ගෝනි හොන්නයකු සිතේ කුදසයි. සිංහල භාෂාවට පරිවර්තනය කරන්න. එතකොට මේ හැම එකක්ම ඔයාලා පොතේම මේවා ඉස්සරහෙන් මේ මොකද්ද කියන්නේ කියලා සිංහල තේරුම් ලියන්න ඕනේ. එතකොට ඔයාලගේ ඔළුවට යනවා මේක තමයි මේ ලිස්නින් එකේ තිබ්බේ කියලා. සිංහල තේරුම ලියලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මොකක්ද තව කරන්න ඕනේ? පාඩම් කරනවා. පාඩම් කරගන්න ඕනේ. ලිස්නින් හැමතිස්සෙම අහන්න ඕනේ. ළමයි මුලින් ඉඳන් වැඩ ටික කරගන්න. නැත්තම් මේක අමාරුයි. දැන් පළවෙනි පාඩම ලොකු අමාරුවක් නැහැනේ. මොකද මේක බේසික් ලෙවල් එකේ ඉඳන් හදලා තියෙන්නේ පොත. පැහැදිලි නේද ඔයාලට මං කියන දේ? ඔව්. හරි. මේවා සිංහලට පොතේම පරිවර්තනය කරන්න ඕනේ. මෙතන තියෙන්නේ හිරගණ වචන. අපි හිරගණ කරානේ. ආයේ මේවා කියලා දෙන්නේ නැහැ. හිරගණ හෝඩිය මුලින් ඉඳන් කරානේ. මේ ඔක්කොම කියලා දීලා තියෙන්නේ. මේවත් කියලා දීලා තියෙන්නේ මතකද? දීර්ඝ කිරීම කරා. හයි. හරි. ඒ වුණාට අපි වචන ටික බලමුකෝ. මොකද්ද ඔබාසන් කියන්නේ? ආච්චි. 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 ඔජීසන් සීයා. සීයා. සූජි ලක්කම්. ඉලක්කම්. තොකේ ඔරලෝසු. ඊට පස්සේ ඔනේසන්. ඔනේසන් අක්කා. අක්කා. ඊට පස්සේ කෝකි. වන්යාන. ඉකෝකි. ප්ලේන් එක ගුවන් යානේනේ. හ්ම්. ඊට පොඩි. පස්සේ අයිස් කෝරි කැට්. අයිස් කැට. දැන් මේ යට තියෙන්නේ ළමයි එක එක දීර්ඝ කිරීම කියද්දී දීර්ඝ වෙන විදිහ ඒවා ඔයාලට දීර්ඝ කිරීම කරද්දී පාඩම කරානේ. ඒක නිසා මම අය ඒවා කියන්නේ නැහැ. මේ ඔක්කොම ඔයාලට උගන්වලා තියෙන්නේ. හරිද? හයි. කිප්පු ටිකට් එක. කිප්පු කියන්නේ ටිකට්. ටිකට් එක. අසත්තේ සත්තේ. අනිත්‍ය. අනිද්දා. ගක්කී. ගක්කි සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩ. සෂි. ජෂි සංගරා. සංගරා. දැන් මේ වගේ අය මේ සිංහල තේරුම් අහදී දැනගෙන ඉන්න ඕනේ. මෙතන තියෙන හිරගණවල වචන කියවන්න. හරි. දැන් ඔයාලට හැම පාඩමක ළමයි හැම පාඩමකම මෙන්න මේ වගේ නිහොන්නෝ සෙයිකත්සු ටිප්ස් කියලා තියෙනවා. මේවා ඔයාලට දාලා තියෙන්නේ ඔයාලට ජපානයට ගියාට පස්සේ එහි ජීවිතය ගැන අර සාමාන්‍ය දැනීම ගන්න. ඒ කියන්නේ එහෙ මොන වගේ ජීවිතයක්ද තියෙන්නේ කියලා මේ වගේ අර නිකන් අයිඩියා එක තමයි ගන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් මේ ඔයාලට මේ ජපනීස් වලින් තියෙන ඒවා පාඩම් කරන්න නැහැ. මේක කියවලා පොඩ්ඩක් ඔලුවට ගන්න මේකේ මොකද්ද තියෙන්නේ කියලා. තේරුණාද? හයි. දැන් මෙතන අයිසත්සු ගැන තියෙනවා. මේවායේ මම කියලා දෙන්නේ නැහැ. මොකද මේවා මේ එක්සෑම් වලට එහෙම අහන්නේ නැහැ.
ඒ කියන්නේ ඔයාලා මේ වගේ දැනගන්න ඕනේ මේකේ මොකද්ද තියෙන්නේ කියලා. අර ඔයාලගේ සාමාන්‍ය දැනීමට තමයි මේ ටික තියෙන්නේ. පැහැදිලිද? はい。 දැන් ඉංග්‍රීසි වලින් තියෙන හින්දා ඔයාලා මේවා කියවලා බලන්න ට්‍රාන්ස්ලේට් කරලා බලන්න. හරිද ළමයි? はい。 එතකොට ඔයාලගේ දැන් එක්සෑම් වලට අහන්නේ මොන ටිකෙන්ද? මෙන්න මේ වගේ නේද? දැන් මේ කලින් කරේ ලිස්නින් එහෙම. මේ ටික සාමාන්‍ය දැනීමට තමයි තියෙන්නේ. තේරුණාද? はい。わかりますか? はい、わかりました。 ました先生。 ඒ ටික දැන් ඉංග්‍රීසි වලින් තියෙනවනේ. ජපනීස් වලින් වලට පාඩම් කරන්නේ නැහැ ඕක. ඕක නැත්තම් දැන් ඕක දාගෙන පාඩම් කරයිද දන්න. ඕවා නිකන් ඔලුවට ගන්න අයිඩියා එකක්. අපි එහෙනම් අදට පළවෙනි පාඩම ඉවර කරා. මොකක් හරි පළවෙනි පාඩමේ ප්‍රශ්නයක් තිබ්බද? いえ、 ඒ වේගෙ වැඩිද දන්නේ නේද ළමයින්ට. ළමයි කාට හරි වේගෙ වැඩි නම් මේ ඉන්බොක්ස් මැසේජ් එකක් හරි දාන්න. わかりますか? はい。